එදා දීපංකර පාදමෝදේ මඩේ වැතිරිලා බුදු කෙනෙකුට ඒ දණ්ඩක් වුණා. තමන් මුළු ශරීරයම මඩ ගාගෙන පින කලේ මඩේ වැතිරිලා විපාකේ ආවා දූවිලි නොරන්දින සම. සම්බුදු වන ජීවිතේ කවදාවත් මඩ ඩිංගිත්තක් ගෑවුන්නේ නැහැ. මඩේ ඉඳලා පින කලේ. කරදර පිට නම් පින කරන්නේ. ඒ පිනෙන් කරදරම නැසලා දානවා. ප්‍රශ්න කෝටියක් එද්දින්නම් ඔබ බණපදයක් අහන්නේ. ඔය පිනෙන් ඔය කුසලෙන් කෝටියක් ප්‍රශ්න නැසලා දානවා. පැහැදිලිද? අර මිනී මරණ අඟුලිමාල කඩුවක් අමෝරගෙන මොහොතකටනේ අර බණපදය අහගෙන හිටියේ. එහෙම කඩුව ඇතෑරියා නැහැ. ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න මේක. කරදර පිට ඉවරයක් වෙනකල් ඉන්න එපා මේවා.